එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ. Hi guys, welcome to my YouTube channel. ඉතින් අද අපි පොඩි ගමනක් යන ගමන් ඉන්නේ. මට යන ගමන් හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මල් වලට ආසයි විතරක් මේ වීඩියෝ එක බලන්න. නෑ එහෙම එකක් නෑ. ඔයාලා කැමති නම් බලන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ ගොඩක්ම තියෙන්නේ මල් වල වීඩියෝස් තමයි. ඉතින් මම මේ කොහෙද ආවේ කියලා ඔයගලන්ට කිව්වේ නෑනේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ වැලිමඩ. අපේ අයියා මැරිකරන් ඉන්න අක්කිගේ තාත්තගේ ගමේ තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ දානයක් තිබුණා. අපි ආවේ ඒ දානෙට. ඉතින් මට දානේ දවසේ නම් මොකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. මේ ඊට පස්සේ දවසේ අපි ගෙදර එන දවස් තමයි මම මේ වීඩියෝස් ගත්තේ. ඉතින් එහෙ ගොඩාක් මල් එළවලු වගා කරලා තියෙනවා. මට හිතුණා වීඩියෝස් ටිකක් ගත්තා නම් හොඳයි කියලා. එතකොට ඔයාලටත් බලන්න පුළුවන් නේ. ඉතින් මේ අපි උදේ නැගිට ගමම අයියයි මමයි අක්කී නංගි අපි ටික ආවා මල් බලන්න. ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් ඒ කියා සුදු අංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා පැන් පොදක් කිනිත්තක් නගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ ඔබගින් තරම් guys මෙතන මල් ටිකක් අඩුයි. මොකද අපි යන්න දවස් දෙක තුනකට කලින් මෙතන මල් කැඩුවා කිව්වා. අර කණ්ඩක් මේ ගන්නේ කමන්නේ ලස්සනයි.
මේකේ තියෙනවා පේර. මම කලකට. ඉතින් guys අපි දැන් මල් බලලා යනවා තක්කාලි වගාවකට. තව ගොඩාක් එළවලුම වගා කරලා තිබ්බා. හැබැයි මට වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. මොකද අපිට ගෙදරින් අත්තරක් කරනවනේ. ඒක නිසා. Ini pandai lah tingginya. Itu aci lekang yang ditidur. ඉතින් guys අපි දැන් ගෙදර යන්න හදන්නේ. අපේ අක්කීගේ නැන්ද කෙනෙක් ඉන්නවා බණ්ඩාර වෙලා. අපි එහෙට ගිහිල්ලා දවල්ට කෑම කාලා කෙලින්ම ගෙදර යනවා. ඉතින් guys අපි දැන් මේ යන ගමන් නැවැත්තුවා මල් කඩේට. මොකද අපේ අම්මා පුදුම ආසාවක් තියෙන මල් වලට. ඉතින් ඒ නිසා ආවා අපි අම්මට මල් කඩේකට තරන් දෙන්න. Serius? Oh. Ini kalau ඒක අර මේන කහ පාට කර. ඒ අපේ ගෙදර පිටි නලවන්නේ. එහෙනම් guys මම අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක කොහොමද කියලා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා බලන්න ආස වීඩියෝස් මොනවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කලර් ෆුඩ් චැලෙන්ජ් එකකුත් ඉක්මනට අරගෙන එනවා. එහෙනම් මගේ වීඩියෝ එක බලුවට thank you so much. ගිහින් එන්නම්. bye.